그댄 노키스야 아츠이만 아자시대 거의 높으라 그라무어 그와 세나이 때는 Hello everyone. ඔන්න කාලෙකින් මම ඔයාලට ස්ටඩි බ්ලොග් එකක් අරගෙන ආවා. අද මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක විදිහට ගන්නේ දියබත් එකක්. කලින් දවසේ රෑ ඉතුරුණු බත් එකට වතුර දාලා පෙඟෙන්න තියලා උදේට තමයි මේක හදන්නේ. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක ඇඟට හොඳ සීතලක් වගේම අපේ හෙල්ත් එකටත් මේකෙන් ගොඩක් හොඳ බෙනිෆිට්ස් තියෙනවා. දියබත් කියන්නේ රස වගේම ගොඩක් ගුණදායක කෑමක්. ඉතින් ඔයාලත් අම්මලාට කියලා හදාගෙන කාලා බලන්නකෝ. අද පාඩම් වැඩ පටන් ගන්න කලින් මට ආව ලස්සන ස්ටේෂනරි පැකේජ් එකක් තියෙනවා ඔයාලට පෙන්වන්න. මේ ජර්නලින් පැකේජ් එක මට කිමාකි කියන පේජ් එක කරන රුචිනාක්කි තමයි එවලා තිබුණේ. ඔයාලා දන්නවනේ මම කොහොමද ස්ටේෂනරි අයිටම්ස් වලට ආස කෙනෙක් කියලා. මේ පැකේජ් එකට කියුට් ස්ටේෂනරි අයිටම්ස් ගොඩක් ඇඩ් වෙනවා. මම නම් මේ ඩොට් ස්ටිකර්ස් වලට ගොඩාක් ආසයි. මම ගොඩක් වෙලාවට මගේ පෙන් පැල් ලෙටර්ස් ඩෙකොරේට් කරන්න මේවා යූස් කරනවා. මේ පැකේජ් එකට මේ වගේ වොෂි ටේප් රෝල් එකකුත් ඇඩ් වෙනවා. මම කලින් ජර්නලින් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මට මේ ජර්නලින් කිට් එක හම්බුණාට පස්සේ ජර්නලින් කරන්න ආස හිතුණා. ඇත්තටම මම තාම ජර්නලින් ගැන ලොකුවට දන්නේ නැහැ. මම අහලා තියෙනවා ජර්නලින් වර්ග කිහිපයක්ම ගැන. ඔයාලත් දැනට ජර්නලින් කරන කෙනෙක් නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් අනිවාර්යයෙන්ම මට කියන්නත් අමතක කරන්න එපා. මමත් ළඟදිම ජර්නලින් පටන් ගන්නවා. ඉතින් දැනට ජර්නලින් කරන්නේ නැති අයටත් මාත් එක්කම ජර්නලින් කරන්න පටන් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන ඔයාලත් කියුට් ස්ටේෂනරි අයිටම්ස්, වොෂි ටේප්ස් වගේ දේවල් වලට ගොඩක් කැමතිනේ. ඉතින් මම හිතුවා ඔයාලට ඉස්සරහට ස්ටේෂනරි ගිව්අවේස් අරගෙන එන්න. මම ඔයාලට ඒ ගැන අප්ඩේට්ස් මගේ WhatsApp channel එකෙන් දෙන්නම්. ඔයාලා දැනට මගේ WhatsApp channel එකට join වෙලා නැති කෙනෙක් නම් මේ වීඩියෝ එකට යටින් pin කරලා තියෙන පළවෙනි comment එකේ තියෙන link එකෙන් මගේ WhatsApp channel එකට join වෙන්න පුළුවන්. giveaway එක ගැන වීඩියෝ එකකුත් මම ඉස්සරහට අරගෙන එන්නම්. wow මේක blank journal book එකක්. මම නම් ආසයි මේ වගේ blank pages තියෙන journaling books වලට. එතකොටනේ අපිට ලස්සනට ඩෙකොරේට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. මේ journaling kit එකට නම් ඇත්තටම ගොඩක් items include වෙනවා. මම නම් හරිම ආසයි මේකට. එහෙනම් අපි අද පාඩම් වැඩ පටන් ගමු. මට කලින් කරන්න බැරි වුණ එක්සෑම් එකක් මේ සෙප්තැම්බර් වල තියෙනවා. මම ඒකට ලෑස්ති වෙන්න තමයි දැන් හදන්නේ. මම පාඩම් කරන්න කලින් මට ඕන වෙන පෑන් වර්ග මම කලින්ම ලෑස්ති කර ගන්නවා. එතකොට පාඩම් කරන අතරතුර පෑන් හොය ඉන්න ඕනේ නෑ. මේ නිවාඩු කාලේ නිසා ඔයාලට ඉස්කෝලේ යන්නත් නෑනේ. ඒ නිසා පාඩම් වැඩ ටිකත් ඔයාලා නිදහසේ හොඳට කරගන්න. මම අද සාම්පල් පේපර් එකක් කරන්න තමයි හදන්නේ.
එක කරලා ඉවර වුණේ. මම දැන් ඔයාලට ස්ටඩි ටිප් එකක් කියලා දෙන්න තමයි හදන්නේ. මේකට කියන්නේ ස්ටාර් මෙතඩ් එක කියලා. මේක සමහර විට දන්න අයත් මෙතන ඇති. මම ඔයාලට එක්සැම්පල් එකක් විදිහට මේක හදන හැටි පෙන්නන්නම්. මම මේක හදන්නේ ඕගස්ට් මන්ත් එකේ එක වීක් එකකට. ඔයාලට පුළුවන් මේක මුළු මන්ත් එකකටම උනත් හදාගන්න. මම ඔයාලට පෙන්නන්නේ වීක් එකකට හදන හැටි. ඔයාලා මුලින්ම මන්ත් එක මේ විදිහට ලියාගන්න. ඔයාලා මුලින්ම කොටු 8ක් තියෙන ටේබල් එකක් ඇඳගන්න. ඊට පස්සේ ඒ ටේබල් එකේ ටයිම් එකයි ඒ වීක් එකේ තියෙන දවස් ටිකයි නම් ටික ලියාගන්න. මෙතන ටයිම් එක ලියාගන්නකොට ඔයා දවසකට ඇක්ටිව් ඉන්න වෙලාව තමයි ලියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා නැගිටින්නේ උදේ 6ට නම් මෙතන 6 ඉඳලා ඔයා නිදාගන්න වෙලාව යනකම් තියෙන පැය ගාන තමයි ලියාගන්න ඕනේ. මම මෙතන උදේ 6 ඉඳලා රෑ 11 වෙනකන් තියෙන පැය ගාන තමයි දාගත්තේ. අපි මෙතන ඇඩ් කරන්නේ අපි පාඩම් කරන වෙලාවල්නේ. එතකොට අපි නිදාගෙන ඉන්න වෙලාවල් ඇඩ් වෙන්නේ නැති නිසා තමයි මම මෙතන 6 ඉඳලා වෙලාවල් ටික දාගත්තේ. ඔයාලා මේක ලස්සන chart එකක් විදියට හදාගන්න. මේ වැඩේට ඔයාලට තියෙනවා නම් මේ වගේ dots stickers හරි එහෙම නැත්නම් star card එකක් හරි ගන්න පුළුවන්. මේකට stickers ඕන වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ වගේ color pens උනත් use කරන්න. ඔයාලා ස්ටිකර්ස් හරි මේ වගේ කලර් පෙන්ස් හරි නම් ගන්නේ ඔයාලා එක සබ්ජෙක්ට් එකකට එක කලර් එකක් තියාගන්න. අපි හිතමු ඔයා උදේ 6ට නැගිට්ටේ. ඒ නිසා 6 කියන පැය ඔයාට පාඩම් කරන්න බැරි වුණා. එතකොට ඔයාට ඒ පාඩම් කරන්න බැරි වුණ පැය මෙන්න මේ විදියට ඉරකින් කපන්න. ඔයා 7 ඉඳලා නම් පාඩම් කරන්න පටන් ගත්තේ. ඒ පැය ඉවර වුණාම ඒ සබ්ජෙක්ට් එක අදාළ කලර් එකකින් මෙන්න මේ වගේ ස්ටාර් එකක් දාගන්න. ඒ වගේ ඊළඟ පැය ඔයා පාඩම් කළේ වෙන සබ්ජෙක්ට් එකක් නම් ඒ පැය ඉවර වුණාම වෙන කලර් එකකින් ස්ටාර් එකක් දාගන්න. අපි මේක හැදුවේ වීක් එකකටනේ. ඉතින් වීක් එක අවසානයේ ඔයාලට මේ වගේ ටේබල් එකක් බලාගන්න පුළුවන්. මේකෙන් ඔයාලට ඒ සතිය ඇතුළත ඔයා පාඩම් කරපු පැය ගාන බලාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඔයාලා ගැන අයිඩියා එකක් ගන්නත් පුළුවන්. ඔයාලත් මේ මෙතඩ් එකට ස්ටඩි කරලා බලන්නකෝ. මට රිතුලි කියලා නංගි කෙනෙක් ලෙටර් එකක් එවලා තිබුණා. එයා මගේ බ්ලොග්ස් බලන ඒ වගේම මගේ ෆේරි මේල්ස් ක්ලබ් එකේ ඉන්න මෙම්බර් කෙනෙක්. මේක පෙන් පෑල් ලෙටර් එකක් නෙමේ. එයාටම හිතිලා තමයි මට මේ ලෙටර් එක එවලා තිබුණේ. මේ නංගි නම් ගොඩාක් ක්‍රියේටිව් නංගි කෙනෙක්. එයා මට එයා වැඳපු ලස්සන චිත්‍ර වගේකුත් එවලා තිබුණා. බලන්නකෝ ඒවා හරිම ලස්සනයි නේද? ඉතින් ඔයාලත් කැමති නම් ඔයාලටත් පුළුවන් මට මේ වගේ ලෙටර්ස් එවන්න. මම ඒවා අනිවාර්යෙන්ම මගේ වීඩියෝස් වලින් පෙන්නනවා. අනේ ඒවා හරිම කියුට්. එයා ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. මේ තියෙන්නේ සිහලි කියලා පෙන් පෑල් කෙනෙක් මට එවපු ලෙටර් එක. එයා එක හරි ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. හරිම කැමති හොබි එකක් තමයි ස්ටෑම්ප් කලෙක්ටිං කියන්නේ. එයා මට කලින් තිබ්බ එක්සෑම් එකට විශ් කරලාත් එවලා තියෙනවා. හැබැයි මෙතන තියෙන මේ මැසේජ් එකක් නෙමෙයි. මමත් අහම්බෙන් තමයි දැක්කේ ඒ කාඩ් එක ඇතුලේ තවත් මැසේජ් එකක් හැංගිලා තියෙනවා. ඒක නම් මාරම ලස්සන වැඩක්. මම නම් හරිම ආසයි ඒකට. ලෙටර් එකත් එක්ක තව ගොඩක් ಜಾති එවලා තිබුණා. ඔයාලා මගෙන් අහලා තිබුණානේ අය පෙන් පෑල්ස් ලව ගන්නේ නැද්ද කියලා. මම ළඟදිව අලුතෙන් තවත් පෙන් පෑල්ස් ටිකක් ගන්න ඉන්නේ. ඒ ගැන ඩීටේල්ස් මම මගේ WhatsApp channel එකෙන් ඉස්සරහට ගේන්නම්. මට crochet wonderland කියන page එකෙන් මෙන්න මේ ලස්සන crochet top එක හම්බුණා. ඒ page එක කරන්නේ මගේ යාළුවෙක්. එයා මට මේක ගැන නිකන්වත් කියන්නේ නැතුව මගේ measurement එකටම හරියට ගැලපෙන විදියට ලස්සනට මේක හදලා තිබුණා. මේකට නම් මම ගොඩක් surprise වුණා.
ඒ රෙඩ් කලර් එකට මම ගොඩාක් ආසයි. ඒ වගේම මේක ගොඩාක් ලස්සනයි. මේ තියෙන්නේ මම ඒක ඇඳලා ගත්ත ෆොටෝ එකක්. ඔයාලට ඕනම ක්‍රොෂට් අයිටම් එකක් මෙයාට කියලා කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. මම එයාගේ contact details ඔක්කොම පල්ලෙහා description එකෙන් දාලා තියන්නම්. එයා එක හරි ලස්සනට නීට් එකට ගොතලා තියෙනවා. මේ තියන්නේ ඇඳුමේ පිටිපස්ස. මෙතනින් පුළුවන් අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න. මම ඔයාලට මේ ඇඳුමෙන් ලස්සන outdoor vlog එකක් ගේන්නම්කෝ. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. තවත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම්.